සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ජෙනරල් පොඩ්.lk YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි අරගෙන ඉන්නේ Thomson brand එකේ compact dim rail mount energy meter 3ක්. මේ මීටර් 3 දිග පළල උස බොහෝ දුරට එක සමාන වුණත් සංකීර්ණත්වය සහ විශේෂාංග අතින් මේ මීටර් 3 එකිනෙකට වෙනස් වෙනවා. කොහොම නමුත් උපරිම AC වෝල්ට් 270ක වෝල්ටීයතාවයක් යටතේ ඇම්පියර් 100කට ආසන්න ධාරාගයක් ගනුදෙනු පද්ධති ආශ්‍රිතව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න තමයි Thomson ආයතනයෙන් මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. බොහෝ දුරට එක සමාන මොඩල් නම්බර්ස් නිසා මේ මීටර් 3 විවිධ වෙළඳපොළවලදී විවිධාකාර වෙනස් ආකාරවලින් ඉදිරිපත් වෙන හැටි අපිට කොතෙකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ 3 මොනවද කියන එක වෙන වෙනම සැකහැර දැනගන්න මේ වීඩියෝ එක අවසානයේ වෙනතුරු සාවධානයෙන් බලන්න ආරාධනා කරනවා. මුලින් අපි යමු වෙන්නේ මේ Thomson TOVA E100 මීටරයට. අපිට බලාගන්න පුළුවන් මේ මීටරේ තියෙන සරල කුඩා LCD ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එකෙන් අපිට බලාගන්න පුළුවන් අපේ පද්ධතියේ අපිට වැඩිපුරම අවශ්‍ය වෙන මූලිකම පාරාමිති තුන. ඒ කියන්නේ වෝල්ටීයතාවය, ධාරාව සහ කිලෝවොට් පැය ගණන. වයර් කනෙක්ෂන් එක දිහා බැලුවොත් අපේ පරිපත භාරයන් මේ මීටරේ හරහාම සම්බන්ධ කරලා තියෙන විදිය අපිට දැක බලා ගන්න පුළුවන්. මීට අමතරව අපේ කිලෝවොට් පැයගේ රිසෙට් කරන්න ක්ලියර් බටන් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු TOVA 100C මීටරයට. මේ මීටරේ වයර් කනෙක්ෂන් එකත් ක්ලියර් බටන් එකත් කලින් මීටරයට සමානයි. නමුත් ඉදිරිපසින් වඩාත් පුළුල් පේලි 4 තිරයක් දැක බලා ගන්න පුළුවන්. මේ LED තිරේ සැකස්ම විශේෂයි. මොකද මේ තිරය වැඩි පාඨාංක සංඛ්‍යාවක් පෙන්වුම් කරන්න ඉහළ පේලිවල පැති මාරු කරන තිරයක්. අපේ පළවෙනි තීරයෙන් වෝල්ටේජ්, කරන්ට් සහ කිලෝවොට් පැයට අමතරව පද්ධතියේ ක්ෂමතාවයත් බලා ගන්න පුළුවන්. දෙවෙනි වාරයේදී දෙවෙනි කොටසේ ඉහළ පේලිවල ජව සැපීමේ සංඛ්‍යාතයත් බල සාධකයේ හෙවත් පවර් ෆැක්ටර් එකත් පෙන්වුම් කරනවා. අද වීඩියෝ එකේදී අවසාන වශයෙන් තුන්වෙනියට අපි යමු වෙන්නේ TOVA 100 කියන මීටරයට. මෙතන වයර් සම්බන්ධය අනෙක් මීටර දෙකට වඩා හාත්පසින්ම වෙනස්. මේ මීටර එක ඇතුළත් වෙලා තියෙන කරන්ට් ට්‍රාන්ස්ෆෝමර් එකවත් CT එක නිසා. ඉතින් මෙතනදී මීටරයට ඇම්පියර් 2ක විතර පොඩි බ්‍රේකර් එකක් කරහා වෙනමම බල සැපීමක් දෙන එක තමයි අපි නිර්දේශ කරන්නේ. ඒ වුණාම මිනුම් කරන සිස්ටම් එකේ නියුට්‍රල් වයර් එක විතරක් මේ තියෙන CT එක හරහා යවන්න ඕනේ. මේ මීටර එකේ ඩිස්ප්ලේ එකත් අපේ පළවෙනිම මීටර එක වගේ බොහොම සරල LCD එකක්. නමුත් මේකේ තියෙන මේ CT එක සහිත විශේෂ සැකස්ම නිසා දරා ගන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය වෝල්ට් 300ක් දක්වා ඉහළ අගයකට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අද වීඩියෝ එකෙන් පැටලුම් ඇරලා අඳුනගත්තේ පෙනුමෙන් සමාන වුණත් කාර්යභාරය සහ සැකස්ම අතින් සියුම් වෙනස්කම් දක්වන dim rail mount AC energy meter 3ක්. ඉතින් මේ තුන අතරින් ඔබ අද වෙනකන් හොය හිටියේ මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් වැදගත් වෙයි කියලා හිතන අය ඉන්නවා නම් ෂෙයා කරන්න. ඔබේ අවශ්‍යතාවයට සරලන ඕනෑම උපකරණයක් සාධාරණ මිලකට හොඳ වගකීමක් සහිතව සපයා දෙන්න ජෙනරල් පව අපි සූදානම්.